දුක්බර වසර අබූ තාලිබ්ගේ මරණය. අබූ තාලිබ්ගේ අසනීප තත්වය උත්සන්න වූ අතර නබිත්වයේ දසවන වර්ෂයේ රජබ් මාසයේදී ඔහු මිය ගියේය. ග්‍රන්ථය අල් මුක්තසාර්. මව ඛදීජාගේ මරණයට දින 3කට පෙර රමසාන් මාසයේදී ඔහු මිය ගිය බව සමහරු පවසති. තවත් සමහරු පවසන්නේ ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය රමදාන් මාසයේ මිය ගිය බවත් අබූ තාලිබ් ශව්වාල් මාසයේ මිය ගිය බවත්ය. අබූ තාලිබ් මරණයට ආසන්නව සිටියේදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔහු වෙත ගියහ. ඒ වෙලාවේ අබූ ජහල්ද එහි සිටියේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අබූ තාලිබ්ට මගේ පියාගේ සහෝදරයාණනි, ඔබ ලා ඉලාහා ඉල්ලල්ලාහ් කියන්න. මේ කාරණය සම්බන්ධයෙන් මම ඔබ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයදින්නමි යයි ඔහු පැවසිය. නමුත් එහි සිටි අබූ ජහල් සහ අබ්දුල්ලා ඉබ්න් අබී උමය්යා අහෝ අබූ තාලිබ්, ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ ආගම අතහැර දැමීමට යනවාද යනුවෙන් විමසූහ. ඔවුන් ඔහුට එකම දේ කියාගෙන ගියෝය. අවසානයේ අබූ තාලිබ් පැවසුවේ මම අබ්දුල් මුත්තලිබ්ගේ ආගමේ සිටිමි යනුවෙනි. එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මාව වළක්වනු නොලැබෙන තාක්කල් මම ඔබ වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයදිමි යනුවෙන් පැවසූහ. නමුත් අල්ලාහ්ට සමානයන් ඇසුරු කරන්නන් සඳහා සමාව අයදීම නබිතුමාට හෝ විශ්වාසවන්තයින්ට පැහැදිලිව තහනම්ය. ඔවුන් සමීප ඥාතීන් වුවද නියත වශයෙන්ම ඔවුන් නිරයේ සහචරයින්ය. පැහැදිලි වීමෙන් පසු අපි ඔවුන් වෙනුවෙන් සමාව අයදින්නේ කෙසේද? කුර්ආනයේ 9 වෙනි පරිච්ඡේදයේ 113 වෙනි වැකිය. නබි කියන වශයෙන්ම ඔබ ඔවුන් අතරින් ඔබ කැමැති අයට මඟ පෙන්විය නොහැක. කෙසේ වෙතත් අල්ලාහ් තමා කැමැති අයට ඍජු මාර්ගය මඟ පෙන්වයි. යහපත් මඟ පෙන්වනු ලැබූ අය කවුදැයි ඔහු හොඳින් දනී. කුර්ආනයේ 28 වෙනි පරිච්ඡේදයේ 56 වෙනි වැකිය. මූලාශ්‍රය සහීහ් අල් බුඛාරි. අල්ලාහ් මෙම ආයත් දෙක පහල කළ අතර තමාට සමකරන්නන්ට සමාව ඇයදීම තහනම් කළේය. ග්‍රන්ථය සහීහුල් බුඛාරි. අබූ තාලිබ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ලබා දුන් ආරක්ෂාව සහ උපකාරය ගැන කියන්නට අවශ්‍ය නැත. හේතුව ඔහු කුරයිෂ් නායකයින්ගේ ප්‍රහාරවලින් ඉස්ලාමයට කැඳවීමේ මෙහෙවර ආරක්ෂා කළ අතර ඒ සඳහා ආරක්ෂක වළල්ලක් ලෙස සේවය කළ බැවිනි. කෙසේ වෙතත් ඔවුන් තම මුතුන් මිත්තන්ගේ ආගමෙහි නොසැලී සිටි නිසා ඔවුන්ට පරලොව සාර්ථකත්වය අත්කර ගැනීමට නොහැකි විය. වරක් අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් ඔබ ඔබේ බාපා වන අබූ තාලිබ්ට කුමක් කරන්නේද? ඔහු ඔබව ආරක්ෂා කළ අතර ඔබ සමග කෝප විය. ඔහු පිළිතුරු දුන්නේ ඔහු නිරයේ පහළම ගැඹුරේ සිටිනු ඇත යනුවෙනි. මම නොසිටියා නම් ඔහු නිරයේ ගැඹුරට යන්න තිබුණා යයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පැවසූහ. ග්‍රන්ථය සහීහ් අල් බුඛාරි. අබූ සාද් අල් කුදුස් රලියල්ලාහු අන්හු වාර්තා කළේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙසේ පවසනු තමන් අසා ඇති බවයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම බාපා වන අබූ තාලිබ් ගැන සඳහන් කළ විට ඔහු මෙසේ පැවසීය. පරලොවදී ඔහුට මගේ නිර්දේශය ප්‍රයෝජනවත් විය හැකිය. එබැවින් ඔහු වැලමිට දක්වා ඇති ගින්නකට දමනු ලැබේ. ග්‍රන්ථය සහීහ් අල් බුඛාරි. මව ඛදීජා තුමියගේ මරණය. අබූ තාලිබ්ගේ මරණයෙන් මාස 2කට පසු නබිතුමාණන්ගේ බිරිඳ ඛදීජා රලියල්ලාහු අන්හා මිය ගියාය. එතුමියගේ මරණය සිදු වූයේ නබිත්වයේ 10 වන වසරේ රමලාන් මාසයේදී, එනම් වයස අවුරුදු 65 දීය. එය වින විට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට වයස අවුරුදු 50කි. අබූ තාලිබ්ගේ මරණයෙන් දින 3කට පසු ඛදීජා රලියල්ලාහු අන්හා මිය ගිය බව සමහරු පවසති.
ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අල්ලාහ්ගෙන් ලැබුණු මහත් ආශිර්වාදයක් විය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග සියවස් කලක් ජීවත් වූ අපගේ මව ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය ඔහුගේ දුක්විත කාලවලදී ඔහුට සැනසීමක් ලබා දුන්නාය. දුෂ්කර කාලවලදී ඔහුට සහය දුන්නාය. ඔහුගේ මෙහෙවර තහවුරු කිරීම සඳහා බොහෝ කැපකිරීම් කළාය. තවද ඔවුන් ධර්මිෂ්ඨයන්ගේ දුෂ්කරතාවන්ට හවුල් වූ අතර ඔවුන්ගේ ජීවිත හා දේපලවලට උදව් කළහ. ජනතාව මාව ප්‍රතික්ෂේප කළ විට ඛදීජා මා කෙරෙහි විශ්වාසය තැබුවාය යනුවෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පැවසූහ. මිනිස්සු මට බොරු කිව්වම ඇය මාව විශ්වාස කළාය. මිනිස්සු මාව ප්‍රතික්ෂේප කළ විට ඇය මාව පිළිගත්තාය. අල්ලාහ් ඇය හරහා මට දරුවන් ලබා දුන්නේය. ඇය හැර වෙනත් භාර්යාවන් හරහා නබිතුමාණන්ට දරුවන් නොමැත. ග්‍රන්ථය මුස්නද් අහ්මද්. අබූ හුරයිරා රලියල්ලාහු අන්හු තුමා වාර්තා කරයි ජිබ්‍රීල් අලයිහිස්සලාම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණියේය. අල්ලාහ්ගේ දූතයාණනි, මෙන්න ඛදීජා ඔබ දෙසට ආහාර බඳුනක් රැගෙන එනවා. ඇය ඔබ වෙත පැමිණි විට අල්ලාහ්ගෙන් සහ මගෙන් ඇයට සලාමිය ප්‍රකාශ කරන්න. තවද එයට පාරාදීසයේ මුතු මාලිගාවක් ඇති බවත් එහි කිසිදු ශබ්දයක් හෝ වෙහෙසක් නොමැති බවත් සුභාරංචිය දෙන්න. සහීහ් අල් බුහාරි. මෙම බේදජනක සිදුවීම් දෙකම සිදු වූ නබිත්වයේ 10 වන වර්ෂය ආමුල් හුසුන් ලෙස ඉතිහාසගත වෙයි.